බල මණ්ඩල විදියට සකස් කරලා ඔවුන්ගේ තියෙන ශක්තිය ඒකරාශී කරලා ඒ සියලු දෙනාම අපි දිස්ත්‍රික්කයේ විදියට ප්‍රාදේශීය ඒකම් කොටස් මට්ටමින් බලගැන්වීමේ සියලු දෙනා දිස්ත්‍රික් බල මණ්ඩලයේ විදියට ඕන සංවිධානය කරලා තමයි අද දවසේ මේ උත්සවය සඳහා කටයුතු කරන්නේ. බල මණ්ඩලය වගේම අවශ්‍යතාවයේ භාෂාවන්ගේ දාය සම්බන්ධ වෙන परिधि जात्यंतर कांता दिन समरुम दिनයක් හැටියට ප්‍රකාශයට පත් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් 1977. නමුත් ඊට අවුරුදු 68කට කලින් 1909 උතුරු ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් නිව්යෝර්ක් නුවර කාන්තා උද්ඝෝෂණයක් තියලා මේ කාන්තා සමරුම කළ යුතුයි කියන එකට තීරණය ගත්තා 1909. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ 1911 යුරෝපීය රටවල් ගණනාවක කාන්තා දින සමරුම පටන් කළා. ඊළඟට තවත් සම්දිස්ථානයක් තමයි 1917 රුසියානු විප්ලවය ආරම්භ වෙන්නේ කාන්තා දින සමරුමක් කරහා මාර්තු 8 වෙනිදා. රුසියානු විප්ලවයේ පළමු ගිනි පුපුර තිබ්බේ ඉපිරෙව්වේ ඒ කාන්තා දින සමරුම කරහා. ඊට පස්සේ ප්‍රධාන කොට සමාජවාදී කඳවුර විසින් ලෝකයේ පුරා කාන්තා දින සමරුම කළා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා.
1982 ඉඳලා 93 වෙනකම් මොස්කව් නුවර අධ්‍යාපනය ලැබුව කෙනෙක් හැටියට මට හොඳට මතකයි මොස්කව් වල සෝවියට් දේශයේ කාලේ ඉතාම ඉහළින් කාන්තා දිනය සැමරුවා. මොස්කව් වලත් රුසියාවෙත් ඒ විතරක් නෙවෙයි මුළු යුරෝපයේම කාන්තා දිනයේදී තමන්ගේ කිට්ටු ඥාතීන්ට අවුරුන්ට සහෝදර සහෝදරියන්ට බිරින්දෑවරුන්ට පෙම්වතියන්ට මල් පොකුරක් ලබා දීම අනිවාර්ය අංගයක් වෙලා තිබ්බා. நாங்கள் மேடைக்கு அழைப்பது கிண்ணியா பிரதேச மகளிர் செயலணியைச் சேர்ந்த அங்கத்தவர்களே. சாந்திகா அவர்களையும் அழைக்கிறேன். ஏஎஸ் சுஜானா அவர்களையும் அழைக்கின்றேன். ரேணுகா அவர்களை
මීළඟට නගර හා කඩවල් ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ නටන කණ්ඩායමටයි බැරිවුණා. මීළඟට කම්පරේ සඳහා මීළඟට මූදුරු ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ නටන කණ්ඩායම බැරිවුණේ ආරාධනය